හෙලෝ ළමයි කොහොමද ඔගොල්ලෝ ඔක්කොම හොඳින් කියලා මං හිතනවා. ඒ වගේම Life Beyond the Lectures YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මං කිව්වා වගේම අද වීඩියෝ එක ගොඩක් ස්පෙෂල්. මේක specifically for aircraft maintenance engineering subject එක ඉගෙන ගන්න කැමති ළමයින්ට, ඒ වගේම UK එන්න බලාපොරොත්තු වෙන ළමයින්ට මේ පැත්ත ගැන ඉගෙන ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉතින් ළමයි අද මම මගේ හොඳ යාළුවෙක්ට කතා කරා මේ ගැන හොඳ පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න. එයාට හොඳ ඩෙප්ත් අයිඩියා එකක් තියෙනවා මේ ගැන. ෆවුන්ඩේෂන් ඉඳලා මෙන්න කොල්ලෙක්, අපේ දකුණේ කොල්ලෙක්, දකුණේ ගැම්ම. රයිට්, මම දැන් එයා මේකත් එක්ක සම්බන්ධ කරනවා. අද මේ වීඩියෝ එකට එන්නේ නදුන්. ඉතින් නදුන් කොහොමද? මේ තමයි නදුන්, aircraft maintenance engineering දැන් ෆස්ට් ඉයර් ඉවරයි නේ මචං. දැන් සෙකන්ඩ් ඉයර් එක යන්නේ. පටන් ගන්න යන්නේ මේ සෙප්ටෙම්බර් ඉඳලා. එතකොට ලොකු ගමනක් ආව ෆවුන්ඩේෂන් ඉඳලා. ලේසි නැහැ. මොකද අපි තමයි දන්නේ නේ මචං. එතකොට ළමයි අද වීඩියෝ එක ස්පෙસિෆිකලි මම කියවගේ aircraft maintenance engineering මේ ඉන්නේ ඉස්සරහට aircraft maintenance engineer කෙනෙක්, ඒ වගේම pilot කෙනෙක් වෙන්නත් ආසයි කියලා මට කිව්වා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා නේද? ඒකනේ මචං. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. නදුන් මචං, අපි දැන් කියමු කොහොමද කියන්නේ. මං මුලින්ම අහන්නේ කොහොමද මේ ඒවියේෂන් පැත්ත ගැන අයිඩියා එකක් ආවේ? ඇයි මේක කර මේ වගේ පැත්තක දැන් ගොඩක් ඉන්ජිනියරින් ෆීල්ඩ් තියෙනවා. ඒතකොට ඇයි මේ පැත්තට එන්න හිතුනේ? කියන්නේ ඇයි ඒරෝනොටිකල් එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් පැත්තට ඇයි? ඇත්තටම ලියව මොලීලා කිව්වොත් මම මුලින්ම ඇත්තටම ලොකු ආසාවක් තිබුණේ එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් කරන්න. මොකද මගේ ෆැමිලි එකේ තිබ්බේ වෙහිකල් බිස්නස් හරි. මම මුලින් ආසාවෙන් හිටියේ කියන්නේ ඔටෝමොබයිල් ඉන්ජිනියරින් පැත්තේ කරන්න. හැබැයි මම ඒක කරද්දී ඇත්තටම මේ ආෆ්ටර් A level මම මේ YouTube එකේ වීඩියෝ බලන සම এডুকেෂන් දේවල්. එතකොට මගේ එක ඇක්සස් ගැටුණා මේ එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් ගැන. ඊට පස්සේ මම ඒක ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තා. වීඩියෝ බල ඊට පස්සේ මට තේරුණා ඒ කියන්නේ ඔටෝමොබයිල් ඉන්ජිනියරින් කියන්නේ එතකොට මම ඉගෙනගෙන තිබ්බේ ලංකාවේ. ඔව් ෆීල්ඩ් එකනේ. ෆීල්ඩ් එකනේ ඉගෙනගෙන තිබ්බා. මට ආසාවක් ආවා. ඒ කියන්නේ ඊට වැඩි ටිකක් ලොකු දෙයක් නෙමෙයි. ඔව් අනිවාර්යයෙන්. ඒ ගොඩක් කට්ටිය කරන්න හිතන්නේ නැති දෙයක්. ස්පෙෂල් අපේ පැත්තේ වගේ. ඔව්. ඉතින් ඒත් එක්ක මේ මගේ ඉන්ට්‍රස්ට් වල මම ගොඩක් ඒවා ඇත්තටම මේ ඔන්ලයින් හෙව්වා. ඔයාලා මම බැලුවා මේ කොහොමද ජොබ් ෆීල්ඩ් එක කොහොමද මොකද අපිට තියෙන බෙනිෆිට්ස් කම්පෙයාර් කරාට පස්සේ ගොඩක් බෙනිෆිට් වගේම ගොඩක් දේවල් තිබ්බා. ඔව්. ඊට පස්සේ ඉතින් මම හිතුවා මේ මම මේකට ඇප්ලයි කරනවා කියලා කොහොමද කෝස් එකක් තෝරගෙන. ඔව්. ඇත්තටම ඒ ටයිම් එකේ මම ඉංග්‍රීසි කෝස් එකක් කරගෙන හිටියේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇකඩමි එකේ. ඔව්. ඒ ටයිම් මම පටන් ගත්ත මේ හොයන්න වැඩිදුර විස්තර. අද මම මුලින්ම කරේ ඇත්තටම මම ඇත්ත කතාව කියන්න ඕනේ. මුලින්ම ගිය ආසාව තිබ්බ ඕස්ට්‍රේලියාව වගේ යන්න. ඔව්. පස්සේ මම රටවල් ගත්ත. ඒ කියන්නේ UK, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, කැනඩා, හංගේරිය, ලැට්වියා, ජර්මන් ඔක්කොම රටවල් මම ඒ කියන්නේ වට කියන්නේ මේ සාරාංශගත කරා. ඔව් ඔෆ් කෝස්. මම හැම රටේම බැලුවා. වෙනස්කම් මොනවද, මොකද තියෙන වාසි, මොනවද අවාසි. ඔව්. එතෙන්දී මම නැවතුණා UK කියන තැන. මොකද ඒක හේතුවක් තමයි අපි ඉන්නේ ෆවුන්ඩේෂන් ප්ලස් බැචලර්ස් කරන්න. අපි ඒවා දන්නවා අවුරුදු 4ක් සෙටල් වෙනවා කියන්නේ සාමාන්‍ය අපිට අනිවාර්යෙන් පාර්ට් ටයිම් එකක් වගේ දෙයක් කරන්න වෙනවා. අනිවාර්යෙන්. ඒක ගෙදර මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. yes. එතෙන්දී අපිට ගොඩක් ඉන්ටර්නැෂනල් යූස් කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. ඒක මෙහි ගොඩක් ජොබ් ටෙක් සාමාන්‍ය හොයාගන්නත් ලේසි. ඔව්. අනිත් එක UK කියන්නේ ගොඩක් හොඳ ඉන්ඩස්ට්‍රියක් තියෙන තැනක්, ස්පෙෂල් එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් වලට. right. මොකද මෙහි ගොඩක් එයාපෝර්ට්ස් තියෙනවා, ෆ්ලයිට්ස් තියෙනවා, මෙහි ඔපචුනිටිස් ගොඩක් තියෙනවා, මැනුෆැක්චරර්ස්ලා ගොඩක් ඉන්නවා, right. ටූරිසම් එනවා. right. ඒ දේවල් එක්ක ඔක්කොම කම්පෙයාර් කරලා ලිස්ට් එකක් හැදුවට පස්සේ මෙතන හොඳ එක දෙයක් තමයි හොඳ ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක්, අනිත් එක এডুকেෂන් හබ් එකක් වෙනවා. exactly. කියන්නේ මෙහෙන් ගන්න ක්වොලිෆිකේෂන් එක රෙකග්නයිස් වර්ල්ඩ් වයිඩ් අනිවාර්යයෙන්. ඔව් අනිවාර්යයෙන්. එහෙම වෙන්න බෑ නේද? එහෙම වෙන්න ඕනේ. ඔව්. මොකද ඔය ඕස්ට්‍රේලියා, ඇමරිකා, කැනඩා වගේ ගියොත් එයාලගේ තියෙන යාලක ඕන් සිවිලයිසේෂන් ඔතොරිටිස්. හැබැයි මෙහෙ කරද්දී අපිට වාසියක් තමයි මෙහෙ ගොඩක් කෝස් EASA, යුරෝපියන් ඒවියේෂන් සිකියුරිටි ඒජන්ට් එකත් එක්ක ඔතොරයිස් වෙලා යනවා. right. එතකොට අපිට මේ ලයිසන්ස් එක යූස් කරන්න පුළුවන් යුරෝපියන් කන්ට්‍රි 31කට. ඊට අමතරව ඒ 31 අපිට ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත ඒ වගේ රටවල් වලට
එක්සෑම් එකක් හෝ දෙකක් කරලා කන්වර්ට් කරන්නත් පුළුවන්. right right එහෙම right බැලුවොත් මෙතනදී without America අනිත් ඕන රටකට ගොඩක් වෙලාවට අපිට කන්වර්ට් කරන්න පුළුවන් මෙහි ඉගෙන ගන්න එකකින්. right right ඒක තමයි ඔයා UK තෝරගන්න මේන්ම හේතුව නේද right right මචං ඒතකොට ඒක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක මේ ෆීල්ඩ් එකට එන්න වෙන්න right එතකොට මම දැනගන්න කැමති මංගේම අපේ ඔඩියන්ස් ළමයි දැනගන්න කැමති මචන් දැන් මේකට එන්න පාත් එකේ දැන් අපි දැන් යුනික ගැන කියන්න අපි මෙන්ෂන් කරන්න ඕනේ එතකොට දැන් මේකේ අපි කෝස් එකට එන්න වෙන්න විදි තියෙනවා එතකොට කොහොමද අපි දැන් ෆවුන්ඩේෂන් තියෙනවා එලර්ස් කරලා එන්න පුළුවන් කොහොමද එන්න පුළුවන්ද දැන් මගේ එකට නම් ෆවුන්ඩේෂන් කරලත් එන්න පුළුවන් මචං ඉලෙක්ට්‍රොනික්ස් කරන්න එන්න පුළුවන් ඒක ප්‍රශ්න නැහැ එතකොට කොහොමද ඒරෝනොටික්ස් ඒ පැත්තේ කොහොමද ඒරෝනොටික්ස් මේන්ටෙනන්ස් පැත්තේ මම ඒ ලෙවල් කළේ ටෙක්නොලොජි වලින් right right ටෙක්නොලොජි වලින් කරලා අර ලොකු රිසල්ට් එකක් ආවෙත් නැහැ හැබැයි පාස් එතෙන්දී මම යුනිවර්සිටි එකට ඇප්ලයි කරා. ඇත්තම ඇප්ලයි කරද්දී මම මේ යුනිවර්සිටි 3-4කට ඇප්ලයි කරා. එකක් ලන්ඩන් වල තියෙන කින්ස්ටන් යුනිවර්සිටි එක. ඊට පස්සේ UHL යුනිවර්සිටි කියලා තියෙනවා ස්කොට්ලන්ඩ් වල. right right ඊට පස්සේ නිව්කාසල් යුනිවර්සිටි එක තියෙනවා. ඒ එයාපෝට් එකත් එක්ක යන එක අනිත් එක සවුත් වෙල්ස්. ඔය හතර තෝරගත්තේ. එතෙන්දී ෆවුන්ඩේෂන් එකත් එක්ක මෙයාලා ඔෆර් කරන්න තීරණය කරා. මොකද ඒක හේතුවක් තමයි. මම එතකොට දැනගෙන හිටියා අපිට ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක ලංකාවේ කරලා මෙහෙට ඩිරෙක්ට් ඉන්ජිනියරින් බැචලර් එකට එන්න බෑ කියලා. right 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 එතෙන්දී ඔක්කොම කම්පෙයාර් කරාට පස්සේ ඇත්තටම දෙකයි තෝරගන්න පුළුවන්. අපිට කින්ස්ටන් යුනිවර්සිටි එකයි මේකයි. සවුත් වෙල්ස් සවුත් වෙල්ස් එකයි විතර ෆවුන්ඩේෂන් ප්ලස් ඉෂුව කරන්නේ. ඒකනොත් බැලුවම ඒවා දන්නවා ලන්ඩන් ස්පෙන්ඩි OSP ඔක්කොම බැලුවම සාමාන්‍ය දැන් කින්ස්ටන් එකේ 16000 වගේ පවුන්ඩ් 16000ක් වගේ වෙනවා. right right මේ 12700 වගේ ඔෆර් කරනවා. ඒ කාලේ දැන් නම් මචං වැඩි. ඒ කාලේ ෆවුන්ඩේෂන් එකට ගියේ 9200 පවුන්ඩ්. right 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 9200 වගේ. අනිත් එක මෙයාලා ඒවා දන්නවා ලිවින් කොස්ට් එක අපේ තියෙන ඔක්කොම අඩුයි ගොඩක් චීප් ලිවින් කන්ඩිෂන් එක අඩුයි ප්‍රශ්න නැහැ ඔව් වේල්ස් නේ මචං අපිට නගර දේශේ ඒ ඔක්කොම කම්පෙයාර් කරාට පස්සේ මෙයාලා රෑන්කින් උත් හොඳයි මේ මෙයාලා තමයි මේ මම හිතන විදිහට ඇෆෝර්ඩබල් න හොඳම ඩිග්‍රී UK වල ගන්න පුළුවන් එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් සවුත් වෙල්ස් අනිත් මෙයාලා හොඳම ඩිග්‍රියක් තමයි මේක එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් right 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 එතකොට ළමයි ඔයගොල්ලන්ට පැහැදිලි එන්න පුළුවන් පාත්වේස් තමයි ෆවුන්ඩේෂන් එකයි එහෙම නැත්නම් A-levels කරලා ඩිරෙක්ට් එන්ට්‍රි වෙන්න පුළුවන් හැබැයි A-levels වල මැත්ස් වගේ කරන්න ඕනේ මචං සාමාන්‍ය ඒ ටිකක් කියන්න ඕනේ අපි හිතුව මැත්ස් කරලා කාටද C3ක් වගේ තියෙනවා එයාට ඩිරෙක්ට් බැචලර් එකට එන්න පුළුවන් right 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 ටෙක්නොලොජි කරලා B3ක් දැම්මත් මම හිතන්නේ නෑ නෑ ඒගොල්ලෝ එන්ට්‍රි එක දෙයි කියලා නේ මොකද ඒක මේ කෝස් එක ලේසි නැහැ සාමාන්‍යයෙන් හෙවි මැත්ස් කරන්න තියෙනවා මේ වැඩේ ලේසි නෑ ළමයි එතකොට එන්ට්‍රි රික්වයර්මන්ට්ස් තමයි ඒ ටික දැන් මෙන්ෂන් කරපුවා ඒ ටික එතකොට මචං දැන් මට දැනගන්න ඕනේ දැන් මොකද්ද මේ ඒවියේෂන් සයිඩ් එකේ ෆීල්ඩ් තුනක් තියෙනවා එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් තියෙනවා ඒරෝනොටිකල් කියලා තියෙනවා එතකොට ඒරෝස්පේස් කියලා තියෙනවා මොකද්ද මේ එතකොට දැන් ළමයෙක් ඉස්සරම කන්ෆියුස් වෙන්න බුලා මොකද්ද මේ ඇත්තම එයාක්‍රාෆ්ට් ෆීල්ඩ් එක අපේ මේන් කැටගරි තුනක් තියෙනවා එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් මම කරන එක අනිත් එක ඒරෝස්පේස් ඉන්ජිනියරින් ඇන්ඩ් ඒරෝනොටිකල් ඒරෝනොටිකල් ඉන්ජිනියරින් කියන්නේ අර ඇත්තටම මැනුෆැක්චරර්ස්ලා එයා තමයි ෆ්ලයිට් එක ඩිසයින් කරන්නේ හදන්නේ හදලා අවුට් කරන්නේ යාලා තමයි. යාලා තමයි අලුත් දේවල් හොයාගන්නේ. ඒ ඔක්කොම ඩිසයින් කරන්නේ. අපි හිතමු එයාක්‍රාෆ්ට් අපි හිතමු Boeing 777 කියලා. එයාලා තමයි 777 එක ඩිසයින් කරන්නේ. ඔක්කොම ඩිසයින් කරන්නේ. එතකොට ඒරෝස්පේස් ඉන්ජිනියරින් කියන්නේ ඒගොල්ලොත් ඒකට හෙල්ප් වෙනවා. හැබැයි ඒගොල්ලෝ මේන් අභ්‍යවකාශ. right right rocketry rocket science කියලා කියන්න පුළුවන්. මේන්ටේනන්ස් ඉන්ජිනියරින් කියන්නේ ඒ අවුට් කරලා දෙගොල්ලොම එකතුලා අවුට් කරලා දාන එයාක්‍රාෆ්ට් එක තියෙනනේ. ඒක මේන්ටේනන්ස් කරන කට්ටිය. right ඒ කියන්නේ රිස්ක්ම වැඩේ කරන්නේ ඕගොල්ලෝ. ඒ කියන්නේ මොනවා හරි දැන් වාහනයක් මොනවා වුණොත් එහෙම හදන්න බලන් අරගොනොත් එල්ලන්නේ නේද? බවුදේ මේ ගහ ගෙල්ලන්නේ right right right. ඒ කියන්නේ ඔයගොල්ලෝ එතකොට මචං කොහොමද ඒක ප්‍රොසීඩියර් වෙන්නේ? සාමාන්‍ය මට බේසික් අයිඩියා එකක් දෙන්න දැන් අපි යමු ඉන් ඩෙප්ත් කෝස් එක ගැන මට බේසික් අයිඩියා දෙන්න ඒරෝනොටිකල් කියන්නේ මොකද්ද? ඒරෝනොටිකල් එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් කියන්නේ මොකද්ද? මට ඒරෝනොටිකල් වලට කරේ එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් කියන්නේ මොකද්ද? ඒරෝනොටිකල් කියන අර ඇත්තටම කලින් කිව්වා වගේ යාළුවෙක් හෙවි මැක්ස් තියෙනවා. එයාලා ඇත්තටම මේන්ලි ඩිසයිනින් පැත්ත තමයි. right right right. එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් කියන්නේ කම්ප්ලීට්ලි ඩිෆරන්ට්. මොකද ඇත්තටම එයාක්‍රාෆ්ට් මේන්ටේන් කෙනෙක් වෙන්න අපිට ඇත්තටම ඕන වෙන මොඩියුල් 13යි. ඒක නෝමල් හයි ඩිප්ලෝමා වගේ කෝස් එකක්. 13 මොඩියුල්. ඒක මොඩියුල් 14 මම කිව්වොත් M1 to M15 කියලා 13ක් යනවා. right. ඒක නම්බර් 15 කොට 13යි. ඒක තමයි M1 mathematics, M2 physics, M3 electrical engineering, M4 electronic, M5 ඊට පස්සේ M6 material and hardware තියෙන ලොකුම එකක්. ඊට පස්සේ M7 maintenance for practitioners, M8 M9 human factors, M8 aerodynamic අනිවාර්යෙන් aircraft apply කරන්න ඕනේ. right right right. M10 M11 M15 ඒ වගේ යනවා මොඩියුල් ටික. ඒ මොඩියුල් 14 තමයි ඔය ලෝකේ කොහේ ඉගෙන ගත්තත් ඔයා මේන්ටේනන්ස් කෙනෙක්ට වට ඕනේ ටික. right right right. ඒ කියන්නේ ඔයා ලංකාවේ ඉගෙන ගත්තත් ඔසී ඉගෙන ගත්තත් මෙහි ඉගෙන ගත්තත් ඒ 13 යන්නේ අනිවාර්යෙන්. ආග මස්ට් එක. ආ කම්පල්සරි. මොකද ඒක හේතුව තමයි
ඒ හැම එකම accredited civil aviation authority එක. ඒ අදාළ රටට. right. මම මෙන්ෂන් කරන්න හිටියේ මචං දැන් අපි normal engineering degree එකක් complete කරගෙන engineer කෙනෙක් වෙන්නේ නැහැ නේ අපේ license එක ඕනේ. දැන් අපේ IT IE වගේ තියෙනවා accreditations. එතකොට මචං දැන් ඕගොල්ලන්ගෙත් මේ university එකෙන් provide කරන එක accreditations ගොඩක් තියෙනවා. අපි ඒකත් මේක මෙන්ෂන් කරගෙන යනවා. එතකොට දැන් මම දන්න විදිහට මයිමෙක් එකේ Royal Air Force මාක් හරි accreditation වගේ මොනවා හරි තියෙනවනේ අපිට පොඩ්ඩක් ඒ ටිකත් මෙන්ෂන් කරන් යන්න මචං කොහොමද ඒ ටික වෙන්නේ කියලා. අපිට තියෙන වාසියක් තමයි අපි අර වගේ normal course එකක් කරන්න නැතුව මේ වගේ degree එකක් යන එකකින් වෙන්නේ එකක් ඒක අපේ qualification එක. අපිට මේ degree එක internationally use කරන්න පුළුවන්. ඒ කියන්නේ international recognized engineer කෙනෙක් at the end of the day. රටවා හිටමු වෙන country එකකට ලංකාවේ ගෙන වෙන රටකට යන්න බලනවා නම් දැන් මම බලන්නේ ගොඩක් visa apply වල ඒගොල්ලෝ බලනවා ඔයාලට NBQ level කීයක් තියෙනවද. right. yes degree එකක් තියෙනවා කියන්නේ ඒක ඔයාලට කෙලිම NBQ level qualification job එකට apply කරන එක ගොඩක් easy. අනිත් එක තමයි degree එකක යනකොට ඔයාලට ලේසියෙන්ම management පැත්තට යන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද degree එක කරාම ඔයාලට මෙන්න මේ job එකකට apply කරන්න පුළුවන්. maintenance විතර නේද apply කරන්න පුළුවන්. engineering manager, quality manager, aircraft planning, aircraft design වල manufacture පැත්තට යන්නත් පුළුවන්. ඔයාලට ගොඩක් area වලට යන්න. vast area එකක් තියෙනවා නේද? තියෙනවා. ලොකු area එකක් තියෙනවා. ඉතින් මේ degree එකට දුන්න South Wales එකේ එක ඇත්තම හදන්න දැන් අපේ UK වෙන් වෙලා ඉන්නේ European Union එකේ. yes මෙයාලා දැන් වෙනම ඉන්නේ. එතකොට අපේ course එකේ තියෙන එකක් අවාසියක් කියන්න බෑ. එකත් වාසියක්. තමා මේක දැන් මෙයාලා මෙයාගේ civil aviation එක control කරන්නේ UK civil aviation authority එකේ. right. මොකද මෙයාලා යුරෝප් එකෙන් දැන් වෙන් වෙලා ඉන්නේ. එතකොට unique විදිහට UK specific කරලා right. specific. හැබැයි මෙයාලා අපිට benefit එකක් දීලා තියෙනවා. අපේ university එක accredited EASA එකකට approved. එතකොට අපි මේ course එක දෙකෙන්ම approved අපි. right. එකක් UK අනිත් එක EASA aviation authority එක. එතකොට අපි මේ exam උනත් කරද්දී අපි exam තුනක් කරන්න ඕනේ. මම දැන් ඒක අහන්න හිටියේ මචං දැන් සාමාන්‍යයෙන් අපේ exams යද්දී දැන් uni based යනවා මේ යන දැන් මම හැම වෙලාවෙම උඹත් එක්ක කතා කරද්දී කතා කරනවා තමයි මේ exam එකක් කරා දැන් license exam එක හෙට තියෙන්නේ නැත්නම් මම. එතකොට මොකද්ද එතකොට මේ දෙකක් කරන එක මොකද්ද ඒක වෙන්නේ එතකොට? ඒ කියන්නේ දෙකක් කරන ඔයාල attendance එකම case එකක් තියෙනවා මම පේන දන්න විදිහට. ඇත්තටම අපි දැන් course එක ගැන පොඩ්ඩක් කතා කරමු. අපි ඒක විතරයි. ඇත්තටම අපේ course එක තියෙනවා ලියෝ සතියට දවස් 5ක්. උදේ 9 ඉඳලා 4 වෙනකම්. සාමාන්‍යව දැන් normal degree එකක් කියන සතියේ දවස් 2යි 3යි මචං. පරිම අපේ 3යි 3 පරිම 3 4 maximum ගියොත් practical එකක් තිබ්බා. තියෙනවා. හිතන්නකෝ. ඔව්. තේරෙන ළමයි වැඩේ ලේසි නෑ easy set දාන්න ගන්න. දවස් 5ක්. එතකොට මෙයාලා agreement එකක් තියෙනවා. මේ ඔක්කොම දැන් මෙයාලා මේ අපිට දෙන ඇත්තම ලොකු qualification එකක් හරිද? right. එතකොට මෙයාලා agreement ගහලා තියෙනවා මේ අදාළ පාර්ශව වලින් යුරෝප් යුනියන් එකෙන් එහෙම මෙයාලා උගන්වන්න ඕන අනිවාර්යයෙන් අපිට පැය 2400ක්. right. ඒ පැය 2400 attendance මෙයාලා count කරනවා 90%. 90ක් තියෙන්නත් ඕනේ. එතන පැය 240 අතාරින්න පුළුවන්. right. එතකොට අපි සාමාන්‍යයෙන් මාසෙට දවස් 3කට වැඩි කට් කරාගෙන පොඩ්ඩක් රෙඩ් ලෙවල්. ඒ කියන්නේ red level නේද? ඒ කියන්නේ මේ degree එක යනවා but අර qualification එක අර පැත්තෙන් ඔයගොල්ලෝ loss වෙනවා. එතකොට වෙන ප්‍රශ්න තමයි මම හිතන්නේ මගේ attendance නැහැ කියලා. ඔව්. attendance 90ට අඩු නම් වෙන්නේ මේකේ යනවා acceleration course කියලා. ඔව්. දැන් ඔයත් දන්නවා අපි සාමාන්‍යයෙන් graduate වලට අපි මුලින්ම technician Exactly. අපි 2 year experience අරගෙන engineer engineer position එක දෙන්නේ. මේකේ තියෙන ප්‍රශ්නේ ඔයා 90% මේක හරි වලක point එක මෙහා ගන්න 90% අපි cover කරේ නැත්තම් අපිට 5 years waiting ඉන්න වෙනවා engineer position එක. right. accelerated course එකක් නෙමෙයි. right. මට තේරෙනවා yes මචං මට තේරෙනවා. එතකොට 90ක් attendance count කරලා 3 exam එකක් Europe aviation අපි හිතමු M1 mathematics කියලා mathematics exam එක අපි කරන්න ඕනේ තුනකින් exam තුනක් තියෙනවා එකක් university exam එක අනිත් European exam එක අනිත් UK exam එක right. ලේසි නෑ ළමයි. ඔයා UK exam එක විතරක් කරනවා නම් ඔයා European හිතන්න ඕනේ නැහැ වටි දැත්තන නෑ අපි international recognition වල මචං නේ මෙච්චර මේ game එකක් දීලා කරන එක. එතකොට right. එතකොට එහෙම තමයි ළමයි මේ course එකේ ඒ idea. එතකොට අමචා අපි යෝගාම කියාගෙන මේ දැන් විහක මගේ යාළුවා අවුරුද්දක් ඉවරයි ෆවුන්ඩේෂන් එකත් එදා අපිට ෆවුන්ඩේෂන් එකේ පොඩ්ඩක් අපි මෙන්ෂන් කරේ නෑ මොනවා වගේ ඒවාද යන්නේ කියලා. කියන්නේ ඔක්කොම කොමන් දැන් ඉන්ජිනියරින් අයට මොකද මම මේ යුනිවර්සිටි එකේ ෆවුන්ඩේෂන් එක කරේ නැහැ. ෆවුන්ඩේෂන් එක ඇත්තටම කතා කරොත් ඒක කොමන් කිව්වට ඔක්කොම අපි කොමන් ඉන්නේ. ඒ වුණාට අපි ඉන්ජිනියරින් සබ්ජෙක්ට් කරනවා නම් අපිට 5 days 5 days lecture තියෙනවා. අනිත් දැන් 4 days තියෙනවා. ඒකේ තියෙනවා basic like academic English, academic language contact, foundation mathematics, project engineering ඒ වගේ තියෙනවා. ඒක වෙනස් වෙන subject දෙකකින් වගේ තමයි. ඒ කියන්නේ අපි તો business management වගේ කරන කෙනෙක්ට වැඩි engineering කරන කෙනෙක්ට වැඩි පුරට කරනවා foundation mathematics.
ඉන්ට්‍රොඩක්ෂන් ටු එයාක්‍රාෆ්ට් මේන්ටේන් ඉන්ජිනියරින් ඒ වගේ සබ්ජෙක්ට් දෙක තුනක් රයිට් රයිට්. එතකොට කෙලින්ම ෆවුන්ඩේෂන් එක උනම මං ෆස්ට් එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ මචං. ඔව් රයිට් රයිට්. එතකොට දැන් මේ වෙද්දී මගේ යාළුවා ෆස්ට් එක ඉවරයි. දැන් සෙකන්ඩ් එක ස්ටාර්ට් කරන්න යන්නේ. එතකොට මචං කොහොමද එක්ස්පීරියන්ස් එක මේ මොකක්ද ගැන සෝෆා ආපු ගමන ගැන මොකක්ද කියන්න තියෙන්නේ මේක ගැන. අපි ලයිෆ් එකට වැඩි අපි කතා කරමු දැන් මේක ගැන මේ ඩිග්‍රී ගැන මොකක්ද කියන්නේ. හොඳ කොහොමද ලෙක්චර්ස් මචං මේ ඩිලිවර් කොහොමද ප්‍රැක්ටිකල් අතින් එහෙම කොහොමද ඩිග්‍රී එක? ලෙක්චර්ස් ඇත්තටම ෆවුන්ඩේෂන් එකේ ගොඩක් නොලෙජ් එකක් එනවා අපිට නෑ කියන්න බෑ. ඇත්තටම ෆවුන්ඩේෂන් එකේ අපිට ලොකු නොලෙජ් එකක් එනවා නෝමල්. ලොකඩ වඩා ලොකු නොලෙජ් එකක් නෙවෙයි. සාමාන්‍ය දෙයක් එනවා. රයිට්. ඉතින් ඒක ගොඩක් ඒ කියන්නේ අර ඒ කියන්නේ ඉගෙන ගන්න මේන් ෆවුන්ඩේෂන් එක. කාට හරි අපිට දැන් ලැන්ග්වේජ් එකේම ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඒක ඇත්තටම ගොඩක් යූස්ෆුල් වෙනවා. අනිත් එකේ තව දෙයක් තමයි යාළඟ තියෙනවා ෆවුන්ඩේෂන් මැතමැටික්ස් කියලා. රයිට් රයිට්. ඒකත් ගොඩක් හොඳ සබ්ජෙක්ට් එකක්. හැබැයි ඩිග්‍රියට යද්දී ටිකක් ගොඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඩිග්‍රිය ඇත්තටම යුනිවර්සිටි එකේ ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එක. මොකද මේක ලෙක්චර්ස් වල ගොඩක් හොඳ ක්වොලිෆයිඩ් අය ඉන්නේ. ස්ටඩි එන්වයරන්මන්ට් එක හොඳයි. ඇත්තටම මේ අපි ෆැසිලිටිස් ගැන කතා කරොත් USW එකේ බලන්න කියන්නේ ෆැසිලිටිස් ගැන මෙයාලගේ තියෙනවා මේ එයාක්‍රාෆ්ට් සෙන්ටර් දෙකක්. 2 ස්ටෝරි තට්ටු දෙකක තියෙනවා. මෙයාලගේ තියෙනවා Boeing 747 ෆ්ලයිට් සිමියුලේටර් එකක්. දන්න කට්ටිය දන්න එකක්. ඉස්සරක Queen of the Sky කියලා. ඊට පස්සේ මෙයාලගේ තියෙනවා ප්‍රැක්ටිකල් වලට ඕන හැමදේම තියෙනවා. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් සෙන්ටර් තියෙනවා. ඊට පස්සේ හැඟර් තියෙනවා. A320 එන්ජින්ස් තියෙනවා. ගෑස් ටර්බයින් එන්ජින්ස් තියෙනවා. Boeing හැමදේම ගොඩක් දේවල් මේක තියෙනවා. අපිට ප්‍රැක්ටිකල් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. රයිට් රයිට්. අදාළ හැමදේම තියෙන හැඟර් දෙකක් තියෙනවා කොහොමද දන්නෝ දැරිදි නේද? දන්නෝ දැරිදි හැඟර් දෙකක් තියෙනවා කිව්වා. රයිට් 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 රයිට්. එතකොට දැන් කොහොමත් මේ යුනිකේ මම අපි මේ යුනික ස්පෙෂලායිස් කරනවා නෙමෙයි මේ කෝස් එකේ මේක ෆීල්ඩ් එක ත්‍රූ ගියපු කට්ටිය ගොඩක් කට්ටිය දැන් හොඳ ඉන්ඩස්ට්‍රියල් හොඳ තැන් වල ඉන්නවා. මොකද මේ මම පර්සනලි මගෙත් එක්ක ග්‍රැජුවේට් වෙච්ච කට්ටියක් දැන් ඔක්කොම ජොබ් වල කවුරුත් එහෙම අරේ මෙහෙම මුකුත් නැහැ. එතකොට ජොබ්ස් ගැන එහෙම බය වෙන්න දන්නේ නැහැ ළමයි. එතකොට මචන් මට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ළමයි එනවා ඕකේ টොප් අප් එක. හරිද? ෆයිනල් එක එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් ලංකාවේ කරලා. එතකොට මගේ යාළුවෝ හිටියා ඇවිල්ලා ඩිග්‍රී විතරක් කම්ප්ලීට් වුණා බට් ඒගොල්ලන් ලයිසන් එක හම්බුනේ නැහැ. එතකොට ඒගොල්ලෝ ලයිසන් එක හම්බෙන්නේ නැතුව දැන් ගොඩක් ඒ කට්ටිය ස්ට්‍රගල් කරනවා ජොබ් එකක් හොයාගන්න. අපි මම මේ කියන්නේ එක්ස්පීරියන්ස් අවුරුදු ලංකාවේ කොහේ හරි 5ට වඩා අඩු අයට. ඒ කියන්නේ මම දන්නේ ළමයි දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා එක්ස්පීරියන්ස් ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ඇවිල්ලා ওই ලයිසන් එක නැතුව ජොබ්ස් වලට ගියා බට් අර ඩිග්‍රී HND එකක් වගේ ලංකාවෙන් කරලා මෙහෙට ඇවිල්ලා ගියාට පස්සේ මෙහෙ টොප් අප් එක කරලා ජොබ්ස් වලට ඇප්ලයි කරාට ගොඩක් කට්ටිය හම්බුනේ නැහැ. එතකොට මචං ඒ ලංකාවෙන් අර টොප් අප් එකට වගේ ඉන්න කට්ටියට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මොකද්ද දෙන ඇඩ්වයිස් එක? ලංකාවේ ඉඳලා එක්ස්පීරියන්ස් ගේන් කරන් එන්නද නැත්නම් මගේ ෆීල්ඩ් එකේ අයට මං කියන්නේ අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් එක ඕනේ මචං. මොකද টොප් අප් එකට යනවා එක්ස්පීරියන්ස් එක ඕනේ නැත්නම් බෑ වැඩේ කරන්න. හරි මම ඉස්සරහට ස්ටඩීස් කන්ටිනියු කරන්න හොඳයි මාස්ටර්ස් වලට වගේ අර ක්වොලිෆිකේෂන් එක විදිහට බට් ඉන්ඩස්ට්‍රි එක යනවා අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් එක ඕනේ. මොකද මචං ඒ කියන්නේ තියෙන්නේ. මොකද අර ලයිසන් එක හම්බෙන්නේ නැත්තේ ඇයි? හේතුව තමයි ලංකාවේ ඇත්තටම ගොඩක් ඒවියේෂන් ඒ කියන්නේ ඇකඩමික් ඒවා තියෙනවා. ගත්තොත් කැතේ පැසිෆික් ඒෂියන් ඒවියේෂන් ශ්‍රී ලංකන් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. කීපයක් තියෙනවා. ඕකේ ප්‍රශ්නේ තමයි වෙන්නේ මම අර කිව්වා වගේ ඕකේ ඇත්තටම තියෙනවා part 147 145 training කියලා දෙකක්. part 147 කියන්නේ education 145 කියන්නේ work. right. එතකොට මේ course එක අපි කොහේ හරි මේ course එක කරනකොට මොඩියුල් 13 ඕනේ ඇත්තටම අපිට මේකට යන මේන්ටේන් කියන එකට යන්න. yes. ඒ මොඩියුල් 13 අප්රූව් වෙන්න ඕනේ part 147 ස්කූල් එක. ඒ ගොඩක් part 147 අප්රූව් එක ගොඩක් ලංකාවේ ඇකඩමික් තැන්වල නැහැ. ඒක අනිත් part 66 වෙන්නත් ඕනේ. එතකොට වෙන්නේ part 147 එක IASA approved නම් විතරයි අපි ඉගෙන ගන්න එක යාලා කවුන්ට් කරන්න ඇක්සලරේෂන් කෝස් එක. right මට තේරෙනවා yes ඒක වීදමක් යන වැඩක්. මට තේරෙනවා. මොකද ඒගොල්ලොත් එක්ක මම කතා කරලා තියෙනුනේ ඒගොල්ලෝ දැන් මෙහි ග්‍රැජුවේට් අවුරුද්දයි නේ සාමාන්‍යයෙන් ෆයිනල් එක තියෙන්නේ. ඒකට ඇවිල්ලා ඉවර කරාට පස්සේ ඒගොල්ලෝ වෙනම ආයෙ ඔගේ එක්සෑම්ස් කරනවා නම් මේගොල්ලෝ අපිට මේ PSW කියලා ඔප්ෂන් නැත්නම් ඒකට ඒ අවුරුද්දක ඉවරයි ලයිසන් එක ගන්න තියෙන්නේ. එතකොට ඉතින් අර එක්ස්පීරියන්ස් එකක් ගේන් කරන් ජොබ් එකකට දාන්න වෙලාව මදි. මෙහි ජොබ් එකට ගන්න එම්ප්ලොයර්ස් වල බලනවා මෙයාට අවුරුදු 5ක් වේටින් ඉන්න වෙනවා. මෙයා වෙතකන් අපිට අන්න අර තැනට ගෙනියන්න බෑ කියන. right අන්න ඒක තමයි පොයින්ට් එක. ලංකාවේ තියෙන ශ්‍රී ලංකන් එක. මම දන්නවා ඇත්තට ලංකාවේ ලොකු නොලෙජ් එකක් නැහැ මට ඇකඩමික් සීන් එක ගැන කියන්නේ හැබැයි මම දන්නවා ශ්‍රී ලංකන් එක වගේ තියෙනවා ශ්‍රී ලංකන් එක approved. right.
ඒකට වීදමක් කියන වැඩක් ලංකාවේ කරන්න හැබැයි ශ්‍රී ලංකන් එක වගේ ඉගෙනගෙන මෙහාට ආවොත් එයාට අවුරුදු දෙකක් එක්ස්පීරියන්ස් කරලා ගන්න පුළුවන් මොකද ඒක ඊයාස ඇප්‍රූව් right 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 ආයෙකක් තමයි KDU එක මට මතකයි හැටියට මට හරියටම ෂුවර් නෑ KDU එකට ඇප්‍රූව් කියලා මට ටිකක් මතකයි ඔව් ඒක ළමයි ඔයගොල්ලෝ ඒක it's up to you පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන අපි පොඩ්ඩක් අර රිසර්ච් කරලා මෙහෙදී අපි වැඩිපුර ලංකාවට ඉතින් එන්ගේජ් වෙන්නේ නැහැනේ එතකොට දැනගත්ත දේ තමයි මම කිව්වේ එතකොට පොඩ්ඩක් ඔයගොල්ලෝ ඒක පැනන රිසර්ච් කරලා බලන්න ඒ වගේම ඔය ඔතන දැන් ඒ පොයින්ට් එකේ සමරි එක තමයි ඒ ඩිග්‍රී එක තිබුණට වැඩක් නැහැ ඒගොල්ලන්ගේ ඇක්‍රෙඩිටේෂන් එක තියෙන්න ඕනේ ඩිග්‍රී එකට හොඳ පිළිගැනීමක් තියෙන මේකක් තියෙන්න ඕනේ that's it හොඳ රෙකග්නිෂන් එකක් තියෙන්න ඕනේ ඒක තමයි මේක එතකොට මචං මට ඊළඟ එක තමයි සැන්ඩ්විච් එක අපි එතකොට එන ළමයිට ප්‍රශ්න තියෙන්න බලන් මෙහෙ ඇවිල්ලා ෆස්ට් ඉයර් ඉවර කරලා සැන්ඩ්විච් එක ගන්න පුළුවන්ද ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්ද එහෙම නැත්නම් මොකද්ද මේ සැන්ඩ්විච් එක කියන්නේ අත්‍තරම කිව්වොත් මොනවා කොහොමද ඒක වෙන්නේ සැන්ඩ්විච් එක කියන්නේ අත්‍තරම මේ ප්ලේස්මන්ට් කියලා එක දෙන්නේ අපිට සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ ගන්නත් පුළුවන් තර්ඩ් ඉයර් එකෙන් පස්සේ ගන්නත් පුළුවන් right right ගොඩක් කට්ටිය සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ ගන්නවා ඔව් ෆස්ට් එකේ අයිඩියා නැහැ නේද මෙහෙ වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියා නිව්සීලන්ත ලංකාවේ කියලා කරන කට්ටියක් ඉන්නවා ඒක අප්ස් ටු යූ ඇත්තටම වගේ කැමැත්ත තමයි right මෙහි ඉන්නගේ වාසිය තමයි ඉතින් මෙහි ගොඩක් වෙලාවට ප්ලේස්මන්ට් එයාක්‍රාෆ්ට් පැත්තෙන් ඔය ගොඩක් ඒවා පේඩ් ඒවා ඉතින් ඔයාලට එක්ස්ට්‍රා ටිකක් හොඳ ඉන්කම් එකක් පොඩි ඉගෙන ගන්න ගමන් පොඩ්ඩක් මේවා කරගන්න පුළුවන් තර්ඩ් ඉයර් එකට ඉස්ප්‍රෙස් එක ගොඩක් අඩු වෙයි කියලා හිතනවා මොකද සෙකන්ඩ් ඉයර් එකේ යම් ගානක් එකතු කරන් තියෙන හින්දා right right තර්ඩ් ඉයර් එක ගන්නවා තර්ඩ් ඉයර් එකේ ගොඩක් වැඩ තියෙනවා කරන්නේ ඔව් ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක ඒවා ඩෙසිඩ් මේ ඔක්කොම මම දන්නවා මම මේ ඒක මම ඒ වැඩේ කරලා තමයි මෙතෙන් ඇවිල්ලා මම දන්නවා සීන් එක ඒක ළමයි කියන තරම් ලේසි නෑ ඉංජිනේර කෙනෙක් බිහි කරන්න එතකොට වැඩේ ලේසි නෑ ඊසෙසෙත් දැන් එතකොට මචං මට තිබ්බ ප්‍රශ්න තමයි අනිත් එක මට කියන්නේ මේ මං සාමාන්‍ය ළමයි අහන ප්‍රශ්න තමයි අහන්නේ මට කියන්න අන්කම්ෆර්ටබල් නැත්නම් වැඩිපුර තව ඒ ඩෙප්ත් යන්න ඕන අපට කියන්න එතකොට දැන් ඔය ප්ලේස්මන්ට් එක ගැන කතා කරද්දි මට කතා කරන්න ඕනේ යුනිකෙන් දෙනවද ඒක නැත්නම් ඔයගොල්ලෝ සර්ච් කරන්න ඕනද කොහොමද ඒක වෙන්නේ ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකෙන් දෙන අවස්ථා දෙන කියන්නේ දෙනවා කියන්නේ මෙහෙම එයා ඇවිල්ලා කියන්නේ නැහැ මේ උඹ ගිහලා මේකට ඇප්ලයි කරපන් මෙහෙම කරපන් කියලා. එයාලා එවනවා සාමාන්‍ය අපේ දැනුත් අප්ඩේට් වෙනවා එයාලා දානවා. මෙන්න මේ කාලේට මෙන්න මේ වගේ දෙයක් ඕපන් කරනවා year 2 and 3 only. ස්ටුඩන්ට්ස් මෙන්න මේ ඕපන් කරලා ඇප්ලයි කරලා බලන්න. එතකොට ඒකේ තියෙන එක වාසියක් සහ වාසියක් තමයි යුනිවර්සිටි එකේ හරහාම අපිට දාගන්න පුළුවන්. එතකොට අපි be perfect වෙන්න ඕන සබ්ජෙක්ට් එකේ. right හිතමු අපි ප්ලේස්මන්ට් එකේ තියෙන ඔපචුනිටිස් 10 නම් ඕකට මෙහෙන් ළමයි 30ක් ඇප්ලයි කරනවා නම් අර හොඳම 10 තමයි යාලා ගන්න. ක්‍රීම් එක ගන්න. ක්‍රීම් එක ගන්න. right right right. ඉතින් ඒක අපිට කියන්න බෑ අපිට හොඳ ඒක එක සැරේට හම්බෙන්නේ. හැබැයි ගොඩක් කට්ටිය බ්‍රිටිෂ් එයාර්වේස් ජෙට් එයාර් රයිනර් වගේ කරන කට්ටිය තා සමහර වෙන්නේ ඒකට තියෙන පොඩි කම්පැනිස් තියෙන්නේ. ඒවයි වැඩ කරන අයත් ඉන්නවා. right right right. අර තියෙන එක තමයි ඇත්තටම මම අර 2 years experience එක. ඒ 2 years experience එක ඇත්තටම ලියව අප්‍රූව්ඩ් වෙන්න ඕනේ part 145 කියන එක. අර මෙන්ෂන් කරලා මේක. right right. 147 education 145 කියන්නේ ඒක හොඳ තරක් වෙන්න ඕනේ. right right right. ඔයාලා එහෙම නැතුව part 145 අප්‍රූව් නැති තැනක ඔයා වැඩ කරාට ඒක කවුන්ට් කරන්න බෑ ඔයාලට ඔයාගේ ලයිසන්ස් එකට 2 years. right right. ඒක වැඩ කරන්න බෑ. එතකොට අපි ඒකත් ප්‍රොෆෙෂනල් විදිහට ඒ පාත් එක යන්න ඕන ළමයි. ඒක අර ආස මෙන්ෂන් ඒක අර හොඳට මේවා කළා තමන්ගේ කැපවීමයි මේක යනවා තමයි නේද මචං. මේට ආව කියලා අර නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අපි ඒක ස්කෝර් කරන්න ඕනේ මේවා ඒ ටික අපි විදිහට කරන්න ඕනේ. right. එතකොට ඔය ටික තමයි මට අහන්න තියෙන්නේ කෝස් එක ගැන. එතකොට ළමයි ඔයගොල්ලන්ට පැහැදිලි හිතනවා එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් ඉන්ජිනියරින් කොහොමද එන්නේ? ඒ වගේම මොන වගේ ඒවද කරන්න තියෙන ලයිසනින් අනම්මනම් කොහොමද? ටොප් අප් අනම්මනම් කොහොමද? දැන් කොහොමද ඔය ගාම මෙන්ෂන් කරමු අර BSc B-Eng කේස් එක මචං. දැන් අපේ එකේ BSc මම වීඩියෝස් උත් කරලා තියෙනවා ඒ ගැන. BSc එකයි B-Eng එක අපේ වෙනස මචං. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක කමෙන්ට් කියලා BSc එක ෆිලොසොෆි වැඩි. B-Eng එකේ ප්‍රැක්ටිකල් එකට පොඩ්ඩක් ෆෝකස් කරලා දෙනවා. at the end of the day දෙකම එකයි. දෙකම එකයි කිසිම මෙහෙ වෙනසක් නැහැ. බට් අර ලංකාවේ තියෙන අවුරුදු 4යි 3යි එහෙම කේස් තියෙනවා. දැන් මෙහෙ එහෙම කේස් නැහැ. ඒක 1.3 years එහෙම තමයි යන්නේ. එතකොට එතන එහෙම වෙනසක් නැහැ. එහෙම ඔයගොල්ලන්ගෙත් වෙනසක් නැහැ නේද? right. හරි. එහෙම තමයි ළමයි මෙහෙ ඉන්ජිනියරින් ඩිග්‍රී සාමාන්‍යයෙන් යන්නේ. එතකොට ඔයගොල්ලෝ ඩවුට් එකක් තියෙන්න පුළුවන් BSc එකයි B-Eng එකයි නැහැ හැම එකක් නැහැ. සාමාන්‍යයෙන් BSc එක වැඩිපුර කරන්නේ further studies කරන්න කැමති ළමයි masters PhD වගේ යන්න. මොකද philosophy වැඩි. ඒක අනිත් පැත්තට යන්නත් පුළුවන්. B-Eng කරන කට්ටිය එක rotate වෙනවා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මම මෙතන mention කරන්න ඕනේ. right මචං. අපි coffee up බන ගමන් ඊට ටික කතා කරමු. එතකොට
රයිට් ළමයි එතකොට ළමයි ඔහොම තමයි කිය ප්‍රසෙස් එක. ඒ වගේ මචං මට දැන් තව අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මෙන්ෂන් කරා ඔයා B ඉන්ජිනියර් කෙනෙක් කියලා. එතකොට මොකද්ද මේ මම දැනගන්න බැහැ තියෙනවා ABC වගේ එහෙම කී කැටගරිස් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. මොකද්ද ඒ අතර මේ මොකද අපේ ළමයි ස්ට්‍රගල් කරන ප්‍රශ්නයක් මේක. ඇත්තටම මේක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ගොඩක් කට්ටියක හිතන දෙයක් මම ඉන්ජිනියර් කෙනෙක්ද වෙන්නේ කියලා. ඇත්තටම මේක මෙහෙමයි ලියෝ. අපේ ඔය මේන්ටෙනන්ස් එකේ තියෙනවා කැටගරි තුනක්. එකක් A ඉන්ජිනියර්ස් B C කියලා. එතකොට ඒකේ එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් වල ඇත්තටම මේන් කැටගරි දෙකක් තියෙනවා. එකක් අපි කියනවා ලයින් මේන්ටෙනන්ස් අනිත් එක බේස් මේන්ටෙනන්ස්. රයිට්. ලයින් මේන්ටෙනන්ස් කියන්නේ ආ දැකලා තියෙන ෆ්ලයිට් ග්‍රවුන්ඩ් එකේ තියෙනකොට අර කට්ටිය ඔයිල් චේන්ජ් කරනවා, ටයර් ප්‍රෙෂර් චෙක් කරනවා, වටේ පොඩ්ඩක් අර මේ ඒ කියන වටේ නෝමල් එක තියෙනවා. yes ඒ දේවල් කරන කට්ටිය තමයි ඒ ඉන්ජිනියර්ස් කියන්නේ. ඒ කියන්නේ ලයින් මේන්ටෙනන්ස්. රයිට් බේස් මේන්ටෙනන්ස් කියන්නේ ෆ්ලයිට් එක හැංගයකට දානවනේ ඇතුළට. ලොකු මේන්ටෙනන්ස් කරන කට්ටිය තමයි B ඉන්ජිනියර්ස්. B ඉන්ජිනියර්ස් කියන්නේ heavy maintenance. ඔව්. ඒ කියන්නේ ඒකේ එන්ජින් පැත්ත, ඩෑඩ් ඉන්ජිනියර් පැත්ත, right විංග්ස් පැත්ත, ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් පැත්ත. ඔන්නෝකේ ලොකු කැටගරි එකක්, ඒ කියන්නේ ලොකු ඒරියා එකක් තියෙනවා B ඉන්ජිනියර්ස් පැත්ත. B ඉන්ජිනියර්ස්ලා කැටගරි වෙනවා කැටගරි 3කට 4කට එකක් තමයි. ඒ කියන්නේ දැන් ඔයා මෙන්ෂන් කරන්නේ දැන් ඒකයි B එකේ තව සබ් කැටගරිස් තියෙනවා. රයිට්. දැන් මම B ඉන්ජිනියර්. yes B එකේ තියෙනවා B1.1 B1.2 කියන දෙකක් තියෙනවා. ඊට පස්සේ B1.3 කියලා. එතකොට B1.1 කියන්නේ gas turbine engine. right අපේ ડોක්ටර්ස් වගේ තමයි. right ඒක ෆීල්ඩ් එක ස්පෙસિෆික් right මිනියෝ B1.1 ඒ කියන්නේ gas turbine. කියන්නේ මට knowledge එක තියෙන්නේ දැන් තියෙන modern aircraft තියෙන කියන්නේ aircraft ඒ කියන්නේ A320 ශ්‍රී ලංකාවේ තියෙනවා වගේ Emirates තියෙනවා Boeing ඒ වගේ. right එතකොට B1.2 කියන්නේ piston engine. අදනෝ piston engine. yeah මම දන්නවා especially. ඒතර තාමත් අදලා piston engine එන aircraft තියෙනවා. ඒ ගොඩක් කාරණා propeller කියලා. propeller yeah propeller aircraft කියන ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ B1.3 කියන්නේ helicopter. helicopters ඒක වෙනම සීන් එකක්. ඒ කියන්නේ ඔය කෝස් එකේ ඔක්කොම ගන්නව නැත්නම් ඔයා ස්පෙસિෆයි කරන්න ඕනේ. ස්පෙසිෆයි කරන B1.1 විතර. ඒ කියන්නේ ඒක ලොකු පරාසයක්. ඔය හිතන්නේ ඒක ඉගෙන ගන්න අපේ අවුරුදු 3ක්. හිතන්න එන්ජින් එක ගැන අවුරුදු 3ක්. අවුරුදු 3ක් එතකොට හොඳ ඒ පැත්ත පිළිබඳ මාස්ටර් නෝලෙජ් එකක් කියනවා නේ. right ෆ්ලයිට් එක ගත්තත් කැලේ තියෙන 2.2 මිලියන් ඉඳලා. එතකොට ඒ කියන්නේ එකෙන් පේන්නේ ඒකේ ඇකියුරේට් බව මචං. ඒ කියන්නේ ඔක්කොම එකට උගන්නන්න නැතුව ඔයා ස්පෙસિෆයි වෙන්නේ කැමති පැත්ත තෝරාගෙන ඒ පැත්තේ මාස්ටර් වෙන එක කරන්නේ. මාස්ටර් වෙන එක. එතකොට B2 කියන්නේ දැන් අපි කතා කරේ ABC එකේ B කැටගරි එක. දැන් මම කතා කරේ B1 points එක. B.1 gas turbine, B1.2 piston engine, B3 B1.3 කියන්නේ helicopters. So B2 කියන්නේ avionics engineers, electrical පැත්ත. right ඒ පැත්ත focus. යාළුවා තමයි ඔක්කොම electrical flight එකේ radio system, wiring system ඔක්කොම බලන්නේ. right එතකොට ඔය B1.1 1.2 කියන කට්ටියගේ තියෙනවා එයාලා තව දෙයක් තමයි එයාලා මේ certified engineers. ඒ කියන්නේ ඒ ඉන්ජිනියර් කෙනෙක්ට සමහර වෙලාවට බෑ ෆ්ලයිට් එකක් සර්ටිෆයි කරලා එලියට දාන්න. ඒ කියන්නේ අර ෆාපි දැන් කමන ටේක් ඔෆ් කරන කලින් ඉන්ජිනියරින්ගේ සර්ටිෆිකේෂන් එක ඕනේ. ඒතකොට ඒගොල්ලන්ට ඒක බෑ. right මට මතක හැටියට බෑ. B ඉන්ජිනියර් මොකද ඒක තමයි B ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. B ඉන්ජිනියර් කෙනෙක් තමයි අන්තිමට ඇවිල්ලා කියන්නේ සර්ටිෆිකේට් එක දෙන්න අපි MRO කියලා කියනවා. මේ ෆ්ලයිට් එක දාවනේ සුදුසුයි වාට ෆ්ලයිට් කරන්න පුළුවන් කියලා අවුට් කරන්න පුළුවන් කියලා. right එතකොට ඔකේ තාතර සීන් එකක් තමයි. ඔකේ තියෙනවා C කැටගරි කියලා. මොකද කවුද මේ C කැටගරි? C කැටගරි එකේ කෙනෙක් ඉන්නවනේ B බව අප්‍රූව් කරන්න. C කෙනෙක් ඉන්නවනේ B එක්කනම. right ඒ මොකද එතන වෙන්නේ? ඒ කියන්නේ ඕකේ තියෙන්නේ අපි දැන් ස්පෙસિෆයි කරනවනේ. අපි හිතමු දැන් මම කියලා ෆ්ලයිට් එකේ ෆෝල්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මම එන්ජින් ෆෝල්ට් එක මගේ ටික බලනවා. ලෑන්ඩින් ගියර වලට වෙන එකක් ඉන්නවා, කැබින් වලට වෙන එකක් ඉන්නවා. ඔක්කොම හදලා ඔක දැන් ෆ්ලයිට් එක අපි හිතමු දැන් අංක සම්පූර්ණ අපි හදලා තියෙනවා. අපි කියනවා අපි හදලා ඉවරයි. C කියන්නේ එයා ඇවිල්ලා සර්ටිෆයිඩ් ස්ටාෆ්. ඒ කියන්නේ එයා ලොක්කා. ලොක්කෙක්. right ඒ කියන්නේ එයා තමයි බලන්න අර ඔක්කොම වැඩ ටික එකතු කරලා මේ ඔක්කොම හරි හැංගර් එකෙන් එළියට දැම්මවට දාන්න පුළුවන්. right එයා හැංගර් එකෙන් එළියට දැම්මම B අපිට පුළුවන් සර්ටිෆයි කරන්න ෆ්ලයිට් එක ෆ්ලයි කරන්න කියලා. right ඒ කියන්නේ එතන වෙනම මේ පාර්ට් එකක් එන්නේ. right මම හිතනවා ළමයිට ඒක තේරුණා කියලා. වෙලාවට ඔක වෙන්නේ ඒ කට්ටිය සමහරට පයිලට්ස් ලේම ඩෝස් අතර වෙන්න කියනවා. ඒ ඇවිල්ලා B ට දෙනවා. ඒයි කරන්න පුළුවන් ලිමිටඩ් එකක් නේ අප්‍රූව් කරලා ලිමිටඩ් එකක්. ඒකත් අප්‍රූව් කරන්න ඕනේ. ඒකට අප්‍රූව් කරන්න පුළුවන් ටයර් ප්‍රෙෂර් එක හරි, ඔයිල් ප්‍රෙෂර් එක හරි, ඒ වගේ දේවල් ටිකක් තමයි. ඇතුළට දානවා හැංගර් එකට. ඇතුළට දානකොට ඉන්ජින් ප්‍රශ්න, ලෑන්ඩින් ප්‍රශ්න ඔය තියෙනවා. අපි හෙවි මේන්ටනන්ස් කියලා කාලෙන් කාලට කරනවා. ඒ ටික ඔක්කොම කරලා මම කියනවා C එක්කෙනාට වෙන්න හරි මගේ වැඩේ හරි කියලා. එයා ඇවිල්ලා අර ඔක්කොම සාරාංශගත කරලා ඔක්කොම හරි නම් එයා කියනවා හරි.
දැන් හැඟර් එකේ කාට එළියට දාන්න පුළුවන්. හැඟර් එකෙන් අප්ලෝඩ් කරා. හැඟර් එකෙන් ආයෙ එළියට දාන්න ඕනේ ලයින් එකට. එයාපෝට් එකට. ඒවට පස්සේ අපි ආයෙ ගිහලා අපිට පුළුවන් සර්ටිෆයි කරන්න ඕනේ. දැන් ඔයාලට මෙතනින් ෆයිල් එක ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ක්ලියර් ක්‍රාෆ්ට් එක. right හරි මට නම් තේරෙනවා මම හිතනවා ඔයගලන්ටත් ඒක තේරෙනවා කියලා ඒක සාරාංශයකට දෙලවර කිව්වොත් කවන්නේ. ඒ කියන්නේ ඒක ළමයි ඒ කියන්නේ මෙහෙමයි දැන් මෙයා මෙන්ෂන් කරපු විදිහට කැටගරිස් ටිකේ ඒ ඊච් හැම එක්කෙනාටම තියෙනවා ඩිසයිඩ් මේකක් මොකද්ද කරන්න ඕනේ මොකද්ද මේවා ඉන්න ඕනේ කියලා. මොකද එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් කියපුවම මෙන්ෂන් කරපු විදිහට ඒක ලොකු ඒරියා එකක් වාස්ට් ඒරියා එකක්. ඒතකොට ඒකේ එක පැත්තට ස්පෙෂලායිස් පර්සන් කෙනෙක් ඉන්නවා ඉලෙක්ට්‍රිකල් එන්ජින් ටයර් ප්‍රෙෂර් ඔයිල් ප්‍රෙෂර් බලන. ඒතකොට දැන් මගේ යාළුවා නදුන් ඉන්නේ B කැටගරි එකේ. ඒතකොට එයා ස්පෙෂලායිස් වෙලා ඉන්නේ ගෑස් and එන්නේ පැත්ත තමයි එයා ඉන්නේ. ඒතකොට ළමයි ඒතකොට දැන් ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද මේ A B C කියලා කියන්නේ. ඒතකොට දැන් මේ මෙන්ෂන් කරපු විදිහට මම හිතනවා ඔයගලන්ට ක්ලියර් කියලා. ඒතකොට C වෙන්නේ කොහොමද කොහමද ෆයිනල් එක දෙන්නේ C නේද මචං? C තමයි දෙන්නේ ෆයිනල් මේක ටේක් ඔෆ් කරන්න හරි වෙන ටික ඔක්කොම හරි කියලා. එතකොට එහෙම තමයි ළමයි මේකේ කැටගරිස් ටික යන්නේ. එතකොට මචං ආය මට ඔයාගෙන් දැනගන්න තියෙන්නේ අය අහලා බලන්න ඒ කියන්නේ B එක C එක වෙනකොට සර්ටිෆිකේෂන්. එතකොට මචං මට ආය අහන්න තියෙන්නේ B එකටයි C එකටයි අපි යන්න තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද? කොහොමද ඒක අපි මෙයා ගන්න? කියන්නේ ඔයා යුනික්යෙන් ඒක ඉල්ලන්න ඕනද ඉගෙන ගන්න එහෙම නැත්නම් කොහොමද ඒක මේ වෙන්නේ? ඇත්තටම වෙන්නේ අපි දැන් ඒකට ගන එක පැත්තකට දාමු ටිකක්. ඒ වගේම ඒක අපි ෆස්ට් ඉයර් එකේ ඉඳන් තෝරගන්න ඕනේ නේද? ඔව්. ඒතර ස්පෙෂල් යන්නේ ස්පෙෂලි අපි කරන්නේ B1.1. එතකොට අපි ඉගෙනගෙන ඉවරවට පස්සේ ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් විදියට අපි අර ඔක්කොම එක්සෑම් ටික පාස් කරලා යුනිවර්සිටි ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එක ගැන හොඳට ඒක අපි කරලා තියෙනවා. අපි 2 years experience වෙනන අපි ඉංජිනේර කෙනෙක් විදියට යන්න පුළුවන්. right. එතකොට ඉංජිනේරින් පෝර්ෂන් එක අපි ඉන්න දැන් අපි ද B1.1 ඉංජිනේර දැන් ටෙක්නීෂියන් නෙවෙයි. ඒකේ අවුරුදු 2ක් 3ක් එක්ස්පීරියන්ස් කරාට පස්සේ අපිට ලැබුණා C කැටගරි එකට. ඒ කියන්නේ මේ පාත් එකේ තමයි යන්න ඕනේ C එකට යන්න. ඒක වෙන්න ඕනේ. ඒක අපිට එක සැරේට බෑනේ. ඒතරට යන එක්ස්පීරියන්ස් එක තියෙනවා. right. ඔය මෙන්ෂන් කරන අර දැන් අපේ right yes මචං yes. දැන් මෙන්ෂන් කරන අපේ සාමාන්‍ය normal engineering field වල තියෙන සාමාන්‍ය technician engineer manager engineering director අන්න අපේ පැත්තේ එහෙම තමයි යන්නේ. දැන් සාමාන්‍ය ඉස්සරහම පටන් ගන්න ඉංජිනේරින් ඩිග්‍රී වෙනවා ඊට පස්සේ ටෙක්නීෂියන් ඉංජිනේරින් මැනේජර් ඊට පස්සේ තමයි ඉංජිනේරින් ඩිරෙක්ටර්. ඒතකොට මේ එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් පැත්තේ යන්නේ විදිහට තමයි යන්නේ. ෆයිනල් ඩෙස්ටිනේෂන් එක තමයි ඒතකොට C කැටගරි එක නේ මචං. එතකොට මේ වලට කියන්න ඕන තාදයන්තම ඩිග්‍රියක් කරන වාසිය ඕකේ යන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ලියෝ work experience එකෙන් අර C කියන දරට යන්න පුළුවන් උදේට. අනිත් එක තියෙනවා හැංගිච්ච නීතියක් education route කියලා. exams කරලා යන්න. නෑ education route කියන්නේ අපිට who person have hold a degree ඒ degree එක approve නම් any aircraft site එකකට any special එයාට පුළුවන් any place ඒ කියන්නේ A line A වෙන්න පුළුවන් tire pressure check කරලා වෙන්න පුළුවන් කොහොම කරලා හරි අවුරුදු 3ක් experience පෙන්නලා අනිවාර්යයෙන් ඒකට include වෙනවා මාස 6ක් base maintenance පෙන්නලා එයාට apply කරන්න පුළුවන් C. ළමයි ඔයගොල්ලෝ ඒක තේරෙනවා කියලා හිතනවා. ඒ වාසිය තියෙනවා. ඩිග්‍රිය නැති කරට එක්ස්පීරියන්ස් එක පෙන්නන්න ඕන. ඒ කියන්නේ මචං මෙහෙම දැන් මෙහි අපි දන්න විදිහට මේ සාමාන්‍යයෙන් මෙහි මම ඩිග්‍රී මෙහි කරද්දි මට දැනගන්න හම්බුනේ ගත්තා මා අර පොඩි කාලේ ඉඳලා එන ගහලා මේවා කරලා ඒ එක්ස්පීරියන්ස් එකෙන් ඇවිල්ලා මුන් මුකුත් ඉගෙන ගන්න නැතුව කෙලින්ම ෆයිනල් ඉයර් එකට යන කට්ටිය ඉන්නවා කෙලින්ම ඩිග්‍රී කියන්නේ එක්ස්පීරියන්ස් පෙන්නලා ෆයිනල් එකට ඇවිල්ලා ඒගොල්ලෝ මේ වෙනවා. ඒතකොට ඒගොල්ලෝ සමහරක් වෙලාවට ඩිග්‍රී මුලින් ඉඳලා ෆස්ට් ඉඳලා ඉගෙන ගන්න ළමයිට වඩා ඒගොල්ලන්ට තන තියෙනවා මොකද එක්ස්පීරියන්ස් එකෙන්ද. රයිට් ඒකත් මම ළමයිට මෙන්ෂන් කරන්න ඕනේ මෙතන. ඒක දෙන ප්‍රශ්නයක් තමයි ලියෝ ගොඩක් කාලෙ මම දැකපු දෙයක් තමයි මම ඒකට හොයාගත්ත දේවල්. අපි සාමාන්‍ය කවුරු හරි එම්ප්ලොයි කරලා හයර් කරද්දී එයා බලනවා අපිට තියෙද කියලා හැම දෙයකම දැනුමක්. එක්සැක්ට්ලි. එහෙම තියෙන්න බෑ නේද මචං? එතකොට අපි C ඉංජිනේර කෙනෙක් වුණා සමහරට එයා ගන්න අදිමදි කරන්න පුළුවන්. මෙයා এডুকেෂන් රූට් එකේ වෙලා මොළගෙඩිය විතරනේ ඔයා කියන්නේ එහෙම සීන් එකක් යාගේ ස්කිල් අඩුයිනේ. එහෙම වෙන්න පුළුවන්. right. ඒකින්ද ගොඩක් රෙකමන්ඩ් කරනවා. අර දෙපැත්තම බැලන්ස් එකේ. දෙපැත්තම බැලන්ස් කරා. right. ඒක අපිටත් තෝදේනවා. exactly. හොඳ සල්ලි තියෙන බෙනිෆිට් තියෙන ජොබ් එකක්. ඔය කියන්නේ අපි ඩුබායි වගේ රටකට ගියොත් මේ zero tax හම්බෙනවා accommodation දෙනවා වගේ ගොඩක් බෙනිෆිට් තියෙනවා. ගොඩක් free travel, free accommodation, travel ticket අපේ flight කොම් ඒකනේ හම්බෙනවානේ. ඉතින් ඒක පොඩ්ඩ ඉවසන් දෙන්නට අවුලක් නැහැ. කොහොම කරත් අවුරුදු 5ක වගේ process එකක් තමයි තියෙන්නේ දිගට. right. ළමයි ඒක තමයි. දැන් ළමයි මම හිතනවා ඔයගලන්ට මේ පැත්ත ගැන හොඳ අයිඩියක් ආවා කියලා කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ වගේම මචං ඔයාගේ ඩ්‍රීම් එක ගැනත් මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි. මට දැනගන්න හම්බුනා පයිලට් කෙනෙක් වෙන්නත් පොඩි අයිඩියක් තියෙනවා. ඒක ළමයි අපි ඒ ගැන පොඩ්ඩක් අහමු නේද මේ කොහොමද මේ ප්‍රොසෙස් එක කියලා. කොහොමද මචං ඒක වෙන්නේ?
වෙන්නේ දැනට ඇත්තටම මේ ඇත්ත බොරු කියන දෙයක් නෑ ඇත්ත කතාව කියන මට පයිලට් කරන්න ආසාව තිබ්බා. හැබැයි මගේ අර තිබ්බ පොඩි කාලේ ලියව අර අමුතු පුරුද්දක් මට අර දෙයක් හොඳ තැනකට හොඳ දෙයක් කරන්න ඕන මට ඉස්සෙල්ලා ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕන. right right මට ආසාවක් ආවා ඇත්තටම මේ මම මේන්ටේනන්ස් ඉංජිනේර් කෙනෙක් වෙලා පයිලට් කියන තැනට ගියොත් ඒක මට කවදා හරි වැදගත් වෙයි. මොකද මට ගොඩක් දේවල් වල නොලෙජ් එක තියෙන හින්දා. අනිත් දේ තමයි අපිට ඒක ඩිග්‍රී ක්වොලිෆිකේෂන් දෙනවා ඔයාලා අහලා තියෙන යාළුවනේ මේ තියෙනවා මේ කැඩෙට් පයිලට් ප්‍රෝග්‍රෑම් වගේ දේවල්. අතිනිකන් ලංකාවෙත් තියෙනවා. තියෙනවා. එතකොට අපිට ඒ වගේ දේවල් වලට ඇප්ලයි කරන්න පුළුවන් ගොඩක් කලාවට මේ වගේ ඩිග්‍රී යූස් කරනකොට ලිමිටඩ් ප්‍රමාණයට මේව කරන්නේ. එතකොට අපිට පයිලට් ට්‍රේනින් එක සාමාන්‍ය කරලා ලංකාවේ කෝටි 1.5ක් වගේ යනවා 5. ඒ වගේ යනවා. ඉතින් ඒක ගොඩක් කලාට නිකන් දෙනවා. ඒ කියන්නේ right මේ ඩිග්‍රී එක කළා තියෙන නිසා ඩිග්‍රී එකට වර්ක් 100% කියලා. හැබැයි ඒකේ සම්භාව්‍යතාවය වැඩි. right right එයාලයිනුත් කැමති ඉංජිනේර කෙනෙක් ඉදින් ඉන්න කෙනෙක් ඒ වගේ තරකට දාන්න. එයාලට ඒක ලේසි. right right ඒක ගන්න ඕන දෙයක් තමයි නීතියට අනුව අපිට දෙකම කරන්න බෑ. එකක් අන්තිමේදී අපිට එකක් තෝරගන්න වෙනවා. right 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 අන්තිම ෆයිනල් දෙක විදිහට අපිට එකක් තෝරගන්න වෙනවා. right එතකොට එහෙම තමයි ළමයි වෙන්නේ කතාව. එතකොට මචං දැන් අපි පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙනවට ඔයගොල්ලන්ට ඕනේ ඔක්කොම ඩීටේල් මේ වීඩියෝ එකේ තියෙනවා. කොහොමද පොඩි තැනේ ඉඳලා කොහොමද මේ 0 level එකේ ඉඳලා এডুকেෂන් එකේ පොඩි ෆවුන්ඩේෂන් ඉඳලා කොහොමද උඩට එනකන් ඉංජිනේර කෙනෙක් වෙන්නේ කියලා එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස්. එතකොට අපි දැන් පොඩ්ඩක් ඩිග්‍රියෙන් බැහැරව කතා කරමු මචං. එතකොට එක්සැක්ට්ලි. එතකොට අයික මමත් දන්නවා ඔයත් දන්නවා මේ ලයිෆ් එක. මොකද අපි කියන තරම් මේ ලේසි නැහැ. මොකද ඔයගොල්ලෝ ළමයි නිකන් හිතන්න දවස් 5ම උදේ ඉඳලා රෑ වෙනකන් ස්ටඩි කරලා හවස පාර්ට් ටයිම් ගිහිල්ලා තමන් වැඩ ටික ඔක්කොම කරලා ඉන්නවා කියන්නේ යකෙක් වෙන්න ඕනේ වැඩේ කරන්න බෑ. සාමාන්‍යයෙන් ඒක වැඩේ කරන්න බෑ. ඒක බෑ ඇත්තටම ඒක පුදුම අමාරුයි වැඩේ. මොකද දැන් ඔය කිව්වාගේ එක්සෑම්ස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම බැලන්ස් කරන 90 මේවා ගන්නත් ඕනේ මොනවාද ඇටෙන්ඩන්ස් ගන්නත් ඕනේ. එතකොට ඒ ඔක්කොම මේන්ටේන්ස් කරගෙන මාක් එකක් අරගෙන ඩිග්‍රී එකේ හොඳ ග්‍රේඩ් එකකට යනවා කියන්නේ සාමාන්‍ය යකෙක් වෙන්න ඕනේ. එතකොට මචං අපි පොඩ්ඩක් කියමු මම ඔයාලට උදව් කරන්න. මොකද මගේත් එක්ස්පීරියන්ස් එක ඇඩ් කරන්න. කොහොමද කෝස් ෆී ගැන එහෙම කිව්වහම දැන් සාමාන්‍ය එන කට්ටිය ෆස්ට් ඉයර් ගෙවලා නෙන්නේ. එතකොට අපි කන්සිඩර් කරන ෆවුන්ඩේෂන් අත ෆස්ට් ඉයර් ආවා කියලා. එතකොට ඒ ඉතුරු ඉයර්ස් ටික ගෙවන්න කොහොමද වැඩ ටික කරන්නේ? දැන් මම නම් දන්නවා නඳුන්නම් මැච් එක ගහනවා මේ පාර්ට් ටයිම් ටයිසන් කතා කරපු ගමන් පාර්ට් ටයිම් වැඩ අල්ලන්න බෑ කොල්ලා පුදුම බිසි. එතකොට කොහොමද මචං ඒක ආවත් පාර්ට් ටයිම් එක කරලා මැච් එක ගහන්න පුළුවන්ද? කෝස් ෆී එක සෙකන්ඩ් ඉයර් එකේ ඇට්ලීස්ට් 80% ත් හොයාගන්න පුළුවන් වෙයිද? ඇත්තටම පුළුවන්. බැරි නෑ පුළුවන්. බැරි නෑ පුළුවන්. ඒක තමන් අර ගේම් වල තීරණය වෙනවා. එක හේතුවක් තමයි අපිට හොඳ මේ chance එකක් හම්බෙලා තිනවා එකක් අපිට මකර දේශේ. මකර දේශේ. මේ ලිවිං කොස්ට් එක ඇත්තටම ලන්ඩන් එක ගත්තම ඇත්තටම ඒ අඩුයි. අනිවාර්යයෙන්. අනිත් අපි මම බලන්නේ මෙන්ටල් ෆ්‍රීඩම් එක එතන. ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඉතින් මං කියන්නේ මෙහි ඉන්න කෙනෙක් හැටියට වෙන්නේ මෙහි නම් ඇත්තටම පාර්ට් ටයිම් එකක් පැය 20ක් අපිට ලීගල පුළුවන් කරලා වැඩ පුළුවන් පැය 20 පැය 20 කියලා පවුන් 1000ක් හම් වෙනවා. කෝස් එක 12000යි. අපිට ෆුල් ටයිම් කරන්න පුළුවන් මාස 4ක් විතර. සමර් බ්‍රේක් එකේ. ඔයා මෙහෙම ඔයාලා මම කියන්නේ මෙහාට එනවා නම් ඔයාලා වැඩ කරන තැන හොඳට පර්ෆෝමන්ස් පෙන්වන්න එයාලා අනිවාර්යෙන් ඔයාලට වැකේෂන් ටයිම් එකේ ෆුල් ටයිම් ඔෆර් කරනවා. අනිවාර්යෙන්. එහෙම කරාට පස්සේ ඇත්තටම ඔයාලට 7-5ක් ගන්න නැතුව ගෙදරින් ගන්න නැතුව ගේම ගහන්න පුළුවන්. මොකද හේතුව තමයි මෙහි ගොඩක් අයිල ෆස්ට් එකේ හොඳට ඉන්නවා නම් මෙහි බෑග් වල දන්නවා. මම දන්නවා මම බෑග් වල ගොඩක් ඕවර්ඩ්‍රාෆ්ට් ලෝන්ස් වගේ දේවල් දෙනවා. ඔෆර් කරනවා. ස්ටුඩන්ට්ස්ලාට හෙල්ප් එක දෙනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ අර එකමඩේෂන් එකේ හරි ෆික්ස් පොඩි කාලයක් හිටියාම එහෙම මේගොල්ලෝ සාමාන්‍යයෙන් ලෝන් එහෙම ස්ටුඩන්ට්ස්ලාට දෙනවා. කොයි කියන්නේ එක ක්‍රෙඩිට් ලිමිට් එකකට දෙනවා. ඒක ඊට පස්සේ ඒක තව වැඩි වෙනවා. බට් ස්ටුඩන්ට් ට්‍රස්ට් කරලා කරන්න වෙනවා. එතකොට අපිට මේ පැත්තෙන් කම්පැනි සපෝට් එකක් තියෙනවා. එතකොට මචං කොහොමද ඔය ඊට පස්සේ එතකොට දැන් මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මුලින් ලියෝ මට 5 days lecture තියෙනවා. මෙහි ගොඩක් දැන් මම ඇත්තටම වැඩ කරන්නේ ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ ප්ලේස්. yes. හරිද? එතකොට ගොඩක් අපිට දැන් උදේ වරුවේ වැඩ කරන්න බෑ. අපිට උනා වීකෙන්ඩ් එකේ සහ නයිට්. එතකොට මම ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ක්ලෝසින්. ක්ලෝසින් කියන්නේ early morning. yes. එතකොට ගොඩක් වෙලාවට ඔය පැය 20 21 22 වදින්න දවස් 4ක් විතර වදිනවා. හරිද? කියන්නේ දැන් මේ උදේ 9ට නැගිට්ටා යුනිවර්සිටි එකේ ගිහලා මේ උදේට වැඩ කරන 4ට ආවා. yes. ආයෙ එකවත් දාගෙන ඔෂ්‍යත් දාගෙන ආයෙ පාර්ට් ටයිම් කියලා රැඳ විතර. ඒක කන්ටිනියස්ලි ගොයින්. ඒක මෙහෙම කට්ටක් කියලා මං කියන්නේ හිතන්න එපා. මොකද මං නම් හිතන්නේ හරි දැන් මෙහෙ නිතරම මං හොලිඩේ හම්බෙනවා දැන්. yes. ඔව් ගොඩක් වෙලාවට දැන් පටන් ගන්නකොට මං නම් හිතන්නේ හරි දැන් සැප්තැම්බර් පටන් ගත්තා. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසෙන් ඒවට නිදා ගන්න පුළුවන් දේවල්. අනිවාර්යයෙන්. ඒ වගේ තමයි හිතන්නේ. මේ
ඇත්තටම දෙයක් කරගන්න පුළුවන් බැලන්ස් කරොත්. ඔව් ඒ කියන්නේ ළමයි මෙහෙමයි. අපි දැන් Q එකේ මමත් පොඩ්ඩක් ඇඩ් කරනවා මසන්. පාර්ට් ටයිම් ලයිෆ් එක ගැන කිව්වම ඔයගොල්ලෝ එද්දි හිතන් ඉන්න එපා ඇවිල්ලා මැච් එකක් ගහනවා පොඩි මේකක මොකද අපිට එක එක වැඩ වෙන්න පුළුවන් කියන්නේ නොහිතුව දැන් මාසන් දන්න මගේ මම කියන වීඩියෝස් වලට ගේන්නම් මගේ පර්ස් එක එහෙම නැති වුණා සල්ලි නැති වෙනවා එක එක වෙන්න පුළුවන් අපිට හිතන්න නැති ඒවා වෙන්න පුළුවන්. ඒතකොට අපි බැකප් ප්ලෑන් එකක් තියාගෙන තමයි එන්න ඕනේ. දැන් ඒවා ඒකට හොඳ විසඳුම තමයි අර පොඩි කාලයක් අපි මෙහි හරියට හිටියාම අපිට යුනිවර්සිටි එකේ බැංක් එකෙන් දෙනවා ක්‍රෙඩිට් කාඩ් ඔප්ෂන්ස් එහෙම අපිට දෙනවා. එතකොට ඒ වගේ ඒවා අපි ඇප්ලයි කරලා ඒ වගේ ඒවාට සෝට් අවුට් කරගන්න පුළුවන්. පොඩි කාලයක් හරියට අල්ලන් හිටියොත් එහෙම ඉස්සරහට අනේක ලස්සන තමන්ට ප්ලෑන් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ කෝස් ෆී මේ කොහොමත් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් කියන්නේ මචං අපි දන්නවා පුදුම ප්‍රෙෂර් එකකින් ඉන්නේ. පුදුම ඒ කියන්නේ අපි මචං උයන්න ඕනේ මේවා කරන්න ඕනේ අඳු මොහොත ගන්න ඕනේ මමගේ වැඩ ටික ඔක්කොම කරන්න ඕනේ. දැන් ලංකාවේ ඉන්නවා වගේ නෙමෙයි අපේ රටේ නෙමෙයි මොන හරි ලෙඩක් වුණොත් එහෙම අවුරුද්දයි. එතකොට ඉඳලා කියන්නේ වැඩේ ලේසි නෑ ළමයි. කියන්නේ ලංකාවේ වගේ අර හෙම්බිරිස්සාවක් උණක් හැදුනට ගිහිල්ලා බෙහෙත් ගන්න මෙහෙ බෑ. එතකොට තමන්ම සර්වයිව් වෙන්න ඕනේ හොට් වෝටර් එකක් ගහලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් පැන්ඩෝල් එකක් බිලා ඉන්න තියෙන්නේ. එතකොට මේ හොස්පිටල් එකත් මට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒකෙන්ද එතකොට ඒ පැත්ත ගැන පොඩ්ඩක් කන්සිඩර් කරන්න ඕනේ. මොහොමත් අපි එන්නේ මැච් එකක් ගහන්න නේ මචං. එතකොට අනිවාර්යෙන් අපිට ආයෙ පස්සට යන්න බෑ. අපි අනිවාර්යෙන් තව ඉස්සරහට යන්න ඕනේ. එතකොට ළමයි ලයිෆ් එක ගැන කතා කරනවා නම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් හරියට ෆෝකස් තමන්ගේ ගෝල් එක ගැන හොඳ අයිඩියා එකක් තියෙනවා නම් අර මං කලින් වීඩියෝස් වල මෙන්ෂන් කරා වගේ මේ රිස්ක් මේවා කියන්නේ නිකන් මේ පාර්ට් ඔෆ් ද ඩේ විතරයි. පොඩි මේවා විතරයි. මොකද මං දන්නවා විහිකට උනේ ඔක්කොම කරදර. මොකද පුදුම කරදර ගැටියක් උනේ පළවෙනි එකේ ඉඳලා මේ ඉතින් ළමයි ඔයගලන්ට දැන් පැහැදිලි එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් ඉන්ජිනියරින් වල අතර මොකද්ද වෙන්නේ කියලා. කොහොමද ප්‍රොසෙස් එක යන්නේ? වැඩි කොහොමද දෙන්නේ අපේ විහිකල හැම ස්ටඩි රොස්පේෂන් එක. ඒ වගේ මම අර වීඩියෝ ක්ලිප්ස් තමයි මෙතන තමයි ඩිපාර්ට්මන්ට් එකේ තියෙන අර එන්ජින් නම නම් තියෙනවා. එතකොට ඔය ටික තමයි බේසිකලි මෙතන හැප්පෙන්නේ. මෙතන ලෙක්චර්ස් එහෙම යන්නේ මෙතන නේ මසල්. ඔව් දෙකේම යනවා මෙතනයි. මේ හෝල් එකේ වගේ මේකෙත් යනවා. තා හෝල් 4-5ක් තියෙනවා මේන්ම මේ දෙකේ යන්නේ. එතකොට ඔහොම තමයි වැඩේ වෙන්නේ. මෙතන තියෙන ලියෝ මේ A320 එන්ජින් තියෙන ෆ්ලයිට් එකක්. ඒක එන්ජින් දෙක මේ තියෙන්නේ. ඔව්. ඒ එන්ජින් දෙක ට්‍රස්ට් එක දෙනවා අපිට ෆ්ලයිට් එක ෆ්ලයි කරන්න. මේක ඇත්තටම වෙනවට පේනම ඉස්සරහා තියෙන මේ ලොකු පෙති වගේ තියෙන ටර්බයින්. මේක කරකවලා ඉස්සරහා තියෙන යාක ගන්නවා මෙයා ඇදලා. තමයි මැදට කියනවා ඒ කියන්නේ එක එක දේවල් වෙනවා. දහනය වීමක් එහෙම වෙලා මම සරලව කියන්නේ පැහැදිලි වෙන්න. පිටිපස්ස මේ පැත්තේ තියෙන්නේ. එතනින් මේ ප්‍රෙෂර් එක එළියට දානවා. රයිට්. ඒ කියන්නේ මේක ඔක්කොම පැස්කල් වලින් තමයි වැඩේ වෙන්නේ. ඒ වගේ ඔව්. ප්‍රෙෂර් එකක් එක්ක තමයි ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ. ප්‍රෙෂර් එක, වින්ඩ් එක, ට්‍රස්ට් එක ඔක්කොම මේ ඔක්කොම ෆ්ලයිට් එකට මේ දෙක විතරයි තියෙන්නේ. ට්‍රස්ට් එක දෙන්න. ට්‍රස්ට් එක දෙන්න මේ එන්ජින් තියෙන්නේ. ඒකට මේකින් තමයි ඔක්කොම මැච් එක ප්ලේ වෙන්නේ. ඔව් මැච් එක ප්ලේ වෙන්නේ ඕකේ. රයිට්. ඊට පස්සේ අපි ඒරෝඩයිනමික් යූස් කරලා වින්ග්ස් වල ඇන්ගල් වෙනස් කරලා දන්නෝ ප්‍රෙෂර් එක කළාට අඩු තැන ඉඳලා වැඩි තැනට යන්නේ. yes. එතකොට ඒ විදිහට අපි මේක ප්‍රෙෂර් එක ඉස්සරහට යනකොට වින්ඩ් එක ගන්නකොට ප්‍රෙෂර් එක වෙනස් කරලා පීඩනයක් ඇති කරලා තමයි මේ ෆ්ලයිට් එක ෆ්ලයි කරන්නේ. හරි ළමයි එහෙනම් අද අපි වීඩියෝ එකේ කතා කරේ එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් ඉන්ජිනියරින් ගැන. කොහොමද ප්‍රොසෙස් එක යන්නේ A to Z ඔක්කොම කතා කරා. තව ඉන් ඩෙප්ත් තියෙනවා. අපි ඒ ගැන වැඩිපුර තව කතා කරන්න ආසයි. ඒනට මේ වීඩියෝ එක දිග වැඩි වෙන. ඒ වගේම අපේ නඳුන්ටත් වැඩ තියෙනවා, මටත් වැඩ තියෙනවා. අපේ දැන් වැඩ මේ එහෙන අමාරු කොල්ලා වල්ල ගන්නත් අපි දෙන්නම දැන් කතා කරලා තමයි මේ අපොයින්ට්මන්ට් එක දාගත්තේ. මොකද අමාරු අපි එක්ක අපි දෙන්න රෙඩි වෙද්දී ඉන්න තැන රෙඩි නෑ. එතකොට එක්ක මං රෙඩි වෙද්දී නඳුන් රෙඩි නෑ. එක්ක නඳුන් රෙඩි වෙද්දී මම නෑ. එහෙම නැත්තම් මෙද එක ඉවරයි. එතකොට එහෙන අමාරු ඔක්කොම බැලන්ස් කරගන්න. කොහොම හරි මේ වීඩියෝ එකට ආවසන් ගොඩක් ස්තුතියි. මම ස්තුතියි. එතකොට මචං මම කැමති මම පොඩි දෙයක් දැනගන්න කැමති මචං මොන හරි දෙයක් කියන්න. දැන් මගේ පාත් එක ෆලෝ කරපුවාම මම දැන් මාස්ටර් එක මචං මං ගැන මොන හරි පොඩි මොන හරි කියන්න තියෙනවා. මොකද්ද මට ඇඩ්වයිස් එකක් ගන්න තියෙනවා. මං යන පාත් එක ගැන පොඩි ඇඩ්වයිස් එකක් ගන්න තියෙනවා. මොකද කරන්නේ හොඳයිද? තව ඉස්සරහට මොකද කරන්න ඕනේ? ඒක පොඩ්ඩක් මම කැමති පොඩ්ඩක් දැනගන්න. ඇත්තටම මේ බොරු කියන්නේ දැන් නෑ සෙට් උනේ යාළුවන්ගේ සුපිරිම මොකක් තමයි ඉතින් අනිවාර්යෙන් මේ ඇත්තටම දැන් ඔයමයි දෙන්න එක වයසනේ එක වයසේ ගත්තට පස්සේ දැන් මම ඩිග්‍රී හැබැයි මෙයා මට වැඩි ගොඩක් ඉස්සර වෙලා මෙයා දැන් මාස්ටර්ස් කරලා PhD ලෙවල් එකටත් යන්න ඉන්න කෙනෙක් ඇත්තටම සතුටුයි ඒක අපේ වයස කෙනෙක් ඒ වගේ තැනකට එච්චර ඉක්මනට ආවට පස්සේ ඉතින් එඩියුකේෂන් පැත්තෙන් නම් ලියෝ ගැන කියන්න දෙයක් නැහැ මම දන්නවා හොඳ මොලයක් කියලා එහෙම නෑ ඉතින් නේද මම දන්නවා හොඳ මොලයක්
මම යාර කියන්නේ මේ PhD කරපන් ඉගෙන ගන්න පුළුවන් තරම් ඵලයක් කියලා. ඒක තමයි නේද මම පොඩ්ඩක් කන්සිඩර් කරේ පොඩ්ඩක් අර එක්ස්පීරියන්ස් ගන්නවද නැද්ද කියලා. මොකද මචං ඔබ දන්නවනේ ඉන්ජිනියර් කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් නැත්නම් වැඩක් නැහැ නේ. එතකොට මට ඕනේ එක්ස්පීරියන්ස් එකක් ගේන් කරලා යන්න. රයිට්. එතකොට ඔයගොල්ලෝ වගේ එක තමයි PhD එකත් කන්ටිනියු ගන්නේ නේ. රයිට් මචං මම ඒක ගැන හිතලා බලන්න. එහෙනම් බොහොම ස්තුතියි මචං අද මෙච්චර වැඩ තියාගෙන ආවට ආදරෙයි. එහෙනම් ළමයි ඊළඟ වීඩියෝ එකකින් තව මේකකින් හම්බෙමු. එතකන් හරිස්සමින් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.